මේ වීඩියෝ එක බලන්න ආව ඔයාව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. මොකක්ද මේ අනුගේ කනුගේ කතාව? හැමෝම වගේ YouTube එකේ, Facebook එකේ, සෝෂල් මීඩියා හැමතැනම හොයන වීඩියෝ එක මොකක්ද? මේක ඇත්තක්ද? නැත්තම් මේක එඩිට් වීඩියෝ එකක්ද? මොකක්ද මේකේ ඇත්තම කතාව? වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඇත්තටම අපට තවත් කෙනෙක්ගේ දෙයක් දැනගන්න ඕනද? ඒ ගැන හොයන්න ඕනද? අපිට මේ සමාජයේ එදිනෙදාට සිද්ධ වෙන්නේ මොනවද කියලා දැනගන්න ඕනද? ඉතින් මේ ප්‍රශ්නයට එක පිරිසක් කියයි අපට මොකටද අනුන්ගේ දේවල්? තම තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ හිටියනම් ඉවරයිනේ කියලා. තවත් පිරිසක් කියයි අනිවාර්යයෙන්ම අපි මේ සමාජයේ එදිනෙදාට වෙන්නේ මොනවද කියලා. සිවිල්ලෙන් සෝදිසියෙන් ඉන්න ඕන කියලා. ඉතින් මේ උත්තර දෙකම පොදුවේ ඔයාලා ළඟ තියෙනවා. හරි අපි දැන් කතා කරමු අද වීඩියෝ එක මොකක්ද කියලා. මොකක්ද මේ අනුගේ කනුගේ කතාව? හැමෝම වගේ YouTube එකේ, Facebook එකේ, සෝෂල් මීඩියා හැමතැනම හොයන වීඩියෝ එක මොකක්ද? මේක ඇත්තක්ද? නැත්තම් මේක එඩිට් වීඩියෝ එකක්ද? මොකක්ද මේකේ ඇත්තම කතාව? මේ වීඩියෝ එක බලපු සමහර පිරිසක් කියනවා මේක අනුගේ කනුගේ වීඩියෝ එකක් නෙවෙයි. ඒ දෙන්නා ඒ විදිහට හැදුන ළමයි දෙන්නෙක් නෙවෙයි. මේ වීඩියෝ එක අමූලික බොරුවක්. ඒ දෙන්නට තියෙන තරහකට හෝ ඉරිසියාවකට කරපු එඩිට් වීඩියෝ එකක් කියලා. තවත් පිරිසක් කියනවා නෑ මේ වීඩියෝ එක අනුගේ කනුගේ වීඩියෝ එකක්ම තමයි. එයාගේ බොයෆ්‍රෙන්ඩ්ට රහසිගතව කරල යවපු වීඩියෝ එක. හරි අපි දැන් මේ ගැන ටිකක් සංසන්දනාත්මකව හොයලා බලමු. බලන්න මේ ෆොටෝ එක දිහා. මේ ඉන්නේ අනු හෝ කනු දෙන්නගෙන් කවුරුත් නෙවෙයි. මේ ඉන්නේ වෙනත් ගැහැණු ළමයෙක්. හරි දැන් බලන්න මේ ෆොටෝ එක දිහා. මෙතනදි රතු පාටින් රවුම් කරලා තියෙන්නේ මේ වීඩියෝ එකට සම්බන්ධ පසුබිමේ දකින්න තියෙන වෙනස්කම් කිහිපයක්. පසුබිම් දෙකෙහිම වෙනස්කම් දකින්න තියෙනවා කියලා පේනවා. ඉතින් අර කතා කරන වීඩියෝ එකේ අනු කනු ඇදගෙන ඉන්නේ මේ ගැහැණු ළමයා ඇදගෙන ඉන්න ඇදුමම තමයි. මෙතනදී අපට කියන්න පුළුවන් එහෙනම් අනිවාර්යයෙන්ම මේක අනුගේ කනුගේ වීඩියෝ එකක් නෙවෙයි. මේ ෆොටෝ එකේ ඉන්න කෙල්ලගේ වීඩියෝ එකට අනුගේ කනුගේ මුහුණ AI තාක්ෂණය භාවිතා කරලා එඩිට් කරලා තමයි තියෙන්නේ කියලා. එතකොට AI තාක්ෂණයෙන් මුහුණ විතරද එඩිට් උනේ? මොකක්ද ඇත්ත? පසුබිමේ වෙනස්කම් තියෙනවනේ. එහෙනම් ඒව වෙනස් වෙලා නැත්තේ. අපිට මෙතනදී ආයෙමත් හිතන්න පුළුවන් මේ තියෙන්නේ එහෙනම් වීඩියෝ දෙකක්ම තමයි. ඒ කියන්නේ අනුගේ කනුගේ වීඩියෝ එක ඇත්ත කියලා. එකම ඇදුම් වුණාට පසුබිමේ වෙනස්කම් දකින්න තියෙනවා කියලා. ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා හිතාගන්න අමාරුයි නේද? ඉතින් මෙහෙමයි ඇත්තටම අපි සමාජයේ එදිනෙදාට සිද්ධ වෙන්නේ මොනවද කියලා අවබෝධයෙන් ඉන්න ඕනේ ඇයිද කියලා කිව්වොත් මේ වගේම දෙයක් හෙට වෙද්දි ඔයාට ඔයාගේ සහෝදරියකට ඔයාගේ යාළුවෙකුට අත්විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි අද ඔයාට මතක් කරන්නේ කවදාවත් කවුරුත් විශ්වාස කරලා කිසිම පෞද්ගලික දෙයක් පෙන්වන්න හෝ දෙන්න යන්න එපා. දෙයක් සිද්ධ වෙලා රටක් ලෝකයක් දැනගත්තට පස්සේ අපි මේ අනුගේ කනුගේ වීඩියෝ එක ගැන වගේ හරි මොකක්ද වැරදි මොකක්ද කියලා තර්ක කරලා වැඩක් නෑ. අන්න ඒ නිසා ඔයත් සමාජයේ එදිනෙදාට සිද්ධ වෙන්නේ මොනවද කියලා ටිකක් සිවිල්ලෙන් ඉන්න. මම කියන්නේ අනුන්ගේ ඕපදූප හොයන්න කියලා නෙවෙයි. සමාජයේ වෙන දේවල් ඔයාගේ ඇත්තම ජීවිතයටත් බලපෑමක් ඇති කරයිද? ඔයාටත් අත්විඳින්න සිද්ධ වේද කියලා හිතන්න. අන්න ඒ නිසා ඔයා මේ වීඩියෝ එකෙන් දුන්න දේ ඔලුවට ගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා කියලා හිතුණනම් ඔයාගේ යාළුවන්ට දැනගත යුතුයි කියලා හිතෙන අයට ෂෙයා කරන්න. හරි ඉතින් මේ වගේ එදිනෙදා සමාජයේ සිද්ධ වෙන ඔයාට වැදගත් වෙයි කියලා හිතෙන අනිවාර්ය වීඩියෝ පමණක් අපේ සොඳුරු නිවහන නාලිකාව තුලින් ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. හැමෝම අවබෝධයෙන් විමසිල්ලෙන් ඉදිරියට වැඩ කටයුතු කරන්න එහෙනම්. මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අවසන් වෙනකල් නැරඹුවට ස්තුතියි. එහෙනම් ඉතින් ඔයාට උතුරන්න හරියන්න ඕන ජයෙන් ජයම වේවා.